හායි යාළුවනේ කොහොමද ඔයාලට නවකතා පොත YouTube channel එකට ඔයාලා හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ නපුරු මස්සිනා කතාවේ 4 වෙනි කොටස. ඉතින් කතාව කියවලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද කතාවට යමු. සිහිනි නැගපන් බයික් එකට. අනුහස් නපුරු විදිහට එහෙම කිව්වා. ඒ කටහඬේ තිබුණ නපුරු ගතියට සිහිනි බයෙන් වෙවුලුවා. අයියේ සිහිනි බයෙන් අනුහස්ට කතා කරා. ආවේශකට අනුහස්ගේ මේ අමුතු නපුරු හැසිරීම දරා ගන්න බැරි වුණා. ඇයි ඔයා සිහිනිට මේ විදිහට කතා කරන්නේ? සිහිනි ඔයාගේ නෑන තමයි. ඒත් මේ වහලියෙක්ට වගේ කතා කරන එක හෙන කැතයි නේද? ආවිෂ්ක කේන්තියෙන් අනුහස්ට හැම කිව්වා. ආවිෂ්ක ඔක නවත්තන්නානේ. සිහිනි ආවිෂ්කගේ අතින් අල්ලගෙන එහෙම කිව්වා. ඒත් සිහිනි ආවිෂ්කගේ අත අල්ලනවා දැකපු අනුහස්ගේ ඊවසීමේ සීමාව නැති වෙලා ගියා. අනුහස් එකපාරම බයික් එකෙන් බැහැලා ඇවිල්ලා ආවිෂ්කගේ සුදු ෂර්ට් එකෙන් ඇදලා ගත්තා. උඹ උඹේ පාඩුවේ හිටපන්. උඹට මොකද මං සිහිනිට කොහොම සැලකුවත්? ආ? අනුහස් තමන්ගේ ශක්තිමත් අත මිට මෙලෙව්වේ ආවිෂ්කට පාරක් ගහන්නයි. පාරේ යන ගමන් සමහර මිනිස්සුත් මේ වෙන්න යන රණ්ඩුව දිහා බල බල ගියා. ඉස්කෝලේ ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි මේක දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා සිහිනිට තේරුණා. අනේ අයියේ එපා. මං වඳින්නම්. ආවිෂ්කට ගහන්න එපා අයියේ. මං බයික් එකට නගින්නම්. අනේ අමු අයියේ. සිහිනි අනුහස්ගේ අතේ එල්ලි හඬමින් කෑ ගැහුවා. සිහිනගේ කඳුළු බින්දු අනුහස්ගේ අතට වැටෙද්දී අනුහස් පියවි සිහියට ආවා. අනුහස් ආවිෂ්කව එක පාරටම තල්ලු කරලා දැම්මා. ආවිෂ්ක ගිහින් මාරගහේ වැදුනා. ඒත් තුවාලයක් නම් උනේ නෑ. ආයේ මගේ කෙල්ලත් එක්ක කතා කරලා අහුවෙන්න එපා උඹ. උඹ පාඩුවේ ඉඳපන්. නැත්තම් මං උඹට මෙහෙම නෙමෙයි කියන්නේ. අනුහස් ඇඟිල්ලක් දික් කරලා ආවිෂ්කට නපුරු විදිහට එහෙම කියලා සිහිනගේ අතින් තද කරලා අල්ලගෙන සිහිනිව බයික් එක ළඟට ඇදගෙන ගියා. මගේ කෙල්ල අනුහස්ගේ කටින් පිට වුණ ඒ වචන දෙක සිහිනිගේ හදවත පතුලටම කිඳා බැස්සා. සිහිනි හොඳටම අඬන ගමන් බයික් එකට නැග්ගා. අනුහස් බයික් එක වේගෙන් පැදගෙන යද්දී සිහිනි අනුහස්ගේ ෂර්ට් එක දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා. එකපාරම අනුහස් බයික් එක ප්‍රධාන පාරෙන් අතුරු පාරකට දැම්මා. දෙපැත්තෙන් වෙල්ලේ ආයක් එක්ක තිබුණු ඒ පොඩි පාරේ අනුහස් දිගටම බයික් එක පැදගෙන ගියා. මිනිස්සු කවුරුවත් නැති පාළු හරියක ලොකු නුග ගහක් යට අනුහස් බයික් එක නතර කරා. ඒ හරිය කැලෑවක් එක්ක තිබුණ ටිකක් අඳුරු පැත්තක්. වටපිටාව ගොඩක් නිශ්ශබ්ද විදිහටයි තිබුණේ. බහින්න. අනුහස් සිහිනිට එහෙම කිව්වා. සිහිනි බයෙන් බයික් එකෙන් බැස්සා. සිහිනිගේ දෑස් වලින් තාමත් කඳුළු කැට කම්මුල් දිගේ ගලාගෙන යන ගමන් තිබුණේ. අනුහස් කේන්තියෙන් සිහිනි දිහාවට හැරුණා. අනුහස් සිහිනි ළඟට ලං වෙලා සිහිනිගේ අත් දෙක තද්ද කරලා අල්ලගත්තා. මොකද්ද උඹ කරේ සිහිනි? මට කියපන් උඹ මොකද්ද කරේ කියලා? මොකක්ද අයියේ මං කරේ? මොකක්ද කරේ තමයි. උඹ මං ඉස්සරහා ඌව බේරගන්න මගේ අතේ එල්ලුණා නේද? ඇයි? ඌට රිදෙනවට උඹට එච්චරටම අමාරුයිද? උඹ ඌට ආදරෙයිද? අනික උඹ ඌගේ අතිනුත් ඇල්ලුවනේ.
අනුහස් කේන්තියෙන් ඒ විදිහට එක දිගටම සිහිනට බැන්නා. අනේ නෑ අයියේ දෙයියන් පල්ල නෑ. සිහිනි එහෙම කියලා කෑ ගහලා ඇඬුවා. මං බය වුණේ ඔයා ගැන. ඔයා උට ගැහුවනම් පොලිසිය යන්න වෙන්නේ ඔයාටයි අයියේ. මං බය වුණේ ඔයා ගැන. සිහිනිගේ අහිංසක වදන් ඇහෙද්දී අනුහස්ට දැනුනේ තමන්ගේ හදවත මොහොතකට නතර වුණා වගේ කියලයි. ඒත් අනුහස්ගේ ඉරිසියාව තාමත් නැති වෙලා තිබුණේ නෑ. අනුහස් සිහිනිව තමන් ළඟට ඇදලා ගත්තා. ඒ දෙන්නගේ මූණු අතර තිබුණේ අඟලක වගේ පොඩි පරතරයක්. බොරු නොකිය හිටපන් සිහිනී. උඹ දන්නේ නැත්ද මං උඹ දිහා බලන විදිහ? උඹ දන්නේ නැත්ද මං උඹට කොච්චර. අනුහස්ගේ වචන අතරමඟ නතර වුණා. අනුහස් කියන්න ගියපු දේ එහෙම්මම නතර කරගත්තා. සිහිනී ඇස් දෙක ලොකු කරගෙන අනුහස් දිහා බලන් හිටියා. මොකද අනුහස් කියන්න ගියපු දේ හරියට කියන්නේ නැතුව නවත්තපු නිසා. සුදු අයියේ ඔයා මොකද්ද කියන්න ගියේ? නෑ ඒක වැඩක් නෑ. එහෙම කියලා අනුහස් සිහිනිගේ අත් දෙක අතෑරලා සිහිනිගේ තෙත්තුන කම්මුල් දිගේ තියෙන කඳුළු පේලි පිහදලා දැම්මා. ඊළඟ තප්පරේදී අනුහස් තමන්ගේ ආදරේ, කේන්තිය, ඉරිසියාව මේ හැඟීම් ඔක්කොම පිට කරේ සිහිනිගේ තොල්පෙති තමන්ගේ තොල්පෙති වලින් අල්ල ගන්න ගමන්. අනුහස් කොච්චර රළු විදිහට තමන්ව සිපගත්තත් සිහිනි ඊයේ වගේ අනුහස්ගෙන් ගැලවෙන්න දැඟලුවේ නෑ. ඒ පහසට සිහිනිගේ ඇස් දෙක පිය වෙලා යද්දී සිහිනි තමන්ගේ දෑත් වලින් නපුරාගේ කළු පාට ටී-ෂර්ට් එක තද කරලා අල්ලගත්තා. හමාගෙන ආපු සීතල සුළඟ ඒ දෙන්නව තව තවත් ලං කළා. එක පාරටම අනුහස් සිහිනිව තමන්ගෙන් ඈත් කරා. ෂිට්! හැම තිස්සෙම සිහිනි ළඟදී තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වෙන එක ගැන අනුහස් හිටියේ තමන් ගැනම කේන්තියෙන්. සිහිනි ඉස්කෝලේ ඇඳුමින් හිටිය නිසා අනුහස් ඉක්මනටම සිහිනිවත් බයික් එකට නගගෙන වේගෙන් ගෙදරට ගියා. ගෙදර ආපු ගමන් සිහිනි ඉක්මනටම තමන්ගේ කාමරයට ගියා. ඇඳ උඩ වාඩි වෙලා සිහිනි බෑග් එක පැත්තකින් තිබ්බා. වෙනදා නිතරම කඳුලින් බර වෙන සුදු මැලි වෙලා තියෙන දුකින් පිරුණු සිහිනිගේ සුදු මැලි කම්මුල් අද රෝස පාට වෙලා තිබුණා. අවිෂ්කයි අනුහස් අයියයි රණ්ඩු වෙන්න හදපු එක ඉස්කෝලේ කවුරු හරි දැක්කද දන්නේ නැහැ. අනේ මන්ද බයත් හිතෙනවා. කමක් නැහැ. ටිකක් එහාට වෙන්නනේ මාර ගහ තිබුණේ. එතනට කොහොමත් වැඩි ඉස්කෝලේ පේන්නෙත් නෑනේ. ඒත් කට්ටියත් බලාගෙන හිටිය මම දැක්කා. මොකුත් ප්‍රශ්නයක් වුණේ නැතොත් හොඳයි දෙයියනේ. ඒක ලොකු අවුලක් වෙන එකක් නෑ. සිහිනි සිද්ධ වෙච්ච දේ ගැන එහෙම කල්පනා කළා. මගේ කෙල්ල. අනුහස්ගේ වචන සිහිනිට තාමත් ඇහෙනවා වගේ තමයි දැනුනේ. සිහිනි ඒ තරම්ම ඒ වචන දෙකට ගොඩක් ආදරය කළා. අනුහස් මගේ කෙල්ල කියපු වචන ආපහු මතක් වෙද්දී සිහිනිගේ මූණට මනමාල හිනාවක් ආවා. සිහිනි ඇඳ උඩ තිබුණ කොට්ටේ බදාගෙන සතුටින් hina වෙන්න පටන් ගත්තා. අනුහස් එක්ක තිබුණ හැම මතකයක්ම එකින් එක මතක් වෙද්දී සිහිනි තමන්ගේ මූණ කොට්ටේට තද කරගෙන hina වෙවි හිටියා. මේ විදිහට සිහිනි කොට්ටේට මූණ තද කරගෙන hina වෙවි ඉන්න විදිහ දෙහා
දොර රෙද්දාස්සෙන් කෙනෙක් බලාගෙන හිටියා. ඒ අනුහස්. කාමරේ දොර ටිකක් ඇරිලා තිබුණ නිසා අනුහස් සාලේ ඉඳලා දොර රෙද්දාස්සෙන් සිහිනි දිහා බලාගෙන හිටියා. සිහිනි Taman නිසා සතුටින් hina වෙන විදිහ දකිද්දී අනුහස්ගේ නපුරු පිරිමි හිත උණු වෙලා ගියා. අනුහස්ගේ තොල් ළඟට ආදරණීය හිනාවක් ආවා. Taman සිහිනිට කොයිතරම් රෙද්දුවත් Tamanගේ එකම එක හාදුවකින් සිහිනි මෙච්චර සතුටු වෙන විදිහ අනුහස් බලාගෙන හිටියේ දැහැනකට සම වැදිලා වගේ. හැමදාම ඔහොම hina වෙලා හිටපන් සිහිනි. උඹේ ඔය හිනාව වෙන එකෙක් අයිති කරගන්නවා දකින්නට වඩා මට මැරෙන එක සැපයි. අනුහස් එහෙම හිතුවා. සුදු පුතා සුදු පුතා අම්මගේ කටහඬ ඇහෙද්දිම අනුහස් දොර රෙද්ද අතෑරලා ඇවිල්ලා අම්මා සාලෙට එන්න කලින් සාලේ පුටුවකින් වාඩි වුණා. ඊට පස්සේ දවසේ උදේම ඉස්කෝලේට ආව සිහිනි අවිෂ්කට කතා කරලා අවිෂ්කගෙන් සමාව ඉල්ලුවා. ඉන්ටර්වල් එක වෙලාවේ සිහිනි කෑම කාලා අත හොදන්න ගියා. එතකොට තමයි සිහිනි දැක්කේ විද්‍යාගාරේ පිටිපස්සේ තිබුණ ලොකු පේර ගහ යට පිරිමි ළමයි ටිකක් වට වෙලා ඉන්නවා කියලා. එතන හිටියේ ඉස්කෝලේ ඉන්න දඩබ්බර රණ්ඩු වලට බර ළමයි ටික දෙනෙක්. වටපිට බල බල කතා කරන කට්ටිය අතරේ අවිෂ්කත් ඉන්නවා දැක්කම සිහිනිට පොඩි සැකයක් ආවා. සිහිනි හෙමින් එතන බිත්තියකට ලං වුණේ එයාලා කතා වෙන්නේ මොනවද කියලා අහගන්නයි. සිහිනි කාටවත් දැනෙන්නේ නැති වෙන්න බිත්තියට මුවා වෙලා එයාලා කියන දේවල් වලට ඇහුම්කන් දුන්නා. මචං මං ඒකට මාර ආදරෙයි බං. මට ඒක ඕන. අවිෂ්ක එහෙම කිව්වා. අර විදිහට ඒක ඉස්සරහම මට සද්ද දාලා මාව තල්ලු කරලා දෙන්න බං. ටිකක් හිතපන්කෝ කෙල්ලෙක් ඉස්සරහා එහෙම දෙයක් වුණාට පස්සේ මගේ තත්ත්වෙට මොකද වෙන්නේ කියලා. අවිෂ්ක එහෙම කිව්වේ ගොඩක් කේන්තියෙන්. බවුල් වෙන්න එපා බං. එතන හිටපු එක යාළුවෙක් එහෙම කිව්වා. ඔව් ඕවා ගණන් ගන්න එපා අවිෂ්ක. කවුද බං ඌ? උගේ ලොකු ලයින් අපිට වැඩක් නැහැ. අද්ද හවස ඌ සිහිනි වෙක්කා යන බයික් එකේ එනවනේ. හරි. අර පාර අයිනේ තියෙන පාළුගේ ගාව වංගුවෙන් හැරෙද්දිම අපි ඌව වට කරමු. අද්ද ඌට ආයේ නැගිටින්න බැරි වෙන්න දෙන්න ඕන අවිෂ්කයට කරපු වැඩේට. අපේ කා බාල්දු වෙන්න දෙන්න බෑනේ බං එක එක කොල්ලෝ ඉස්සරහා. අද ඌට ආයේ නැගිටින්න බැරි වෙන්නම දෙන්න ඕනි. 13 වසරේ ඉගෙන ගන්න උස මහත පිරිමි ළමෙක් තමන්ගේ අතේ තිබුණ ලී පොල්ලක් පෙන්නමින් එහෙම කිව්වා. "ඔව් මචං ඌට ගේමක් දෙන්නම ඕන. ඌ මගේ සිහිනිව හොඳටම බය කරගෙන ඉන්න හදන්නේ. පව් බන් සිහිනි. උඹලා දන්නවනේ සිහිනි හෙන අහිංසකයි. ඌ හොඳටම සිහිනිව බය කරන් ඉන්නේ බං. ඌට ඕනත් ඒකමයි." හරි උඹ ඕවා හිතන්න එපා. මේ මහලොකු චණ්ඩියට අද අපි සුපිරි පාඩමක් උගන්වමු. බිත්තියට මුවා වෙලා මේ ඔක්කොම අහගෙන හිටපු සිහිනිගේ මුළු ඇඟම පණ නැති වෙන්න වගේ ආවා. අනේ දෙයියනේ අවිෂ්ක මට ආදරය කරනවද ඒ කියන්නේ? අනික ඒගොල්ලෝ සුදු අයියට ගහන්නයි හදන්නේ. දෙයියනේ සුදු අයියට මොකුත් වෙන්න දෙන්න බෑ. සිහිනිට කෑ ගහලා අඬන්න හිතුණා. අනුහස් කොච්චර ශක්තිමත් වුණත් 4-5 දෙනෙක් එකතු වෙලා අනුහස්ට පොළු වලින් ගහන්න ආවොත් අනුහස්ට ලොකු අනතුරක් වෙයි කියලා සිහිනිට තේරුණා. අනුහස්ට මේ පණිවිඩය ගැන කියන්න විදිහකුත් තිබුණේ නැහැ. ඉස්කෝලේ ඉවර වෙන්නත් පැය 2ක් වගේ තමයි තිබුණේ. සිහිනි ගොඩක් කල්පනා කරා. සිහිනි ගොඩාක් දුක් වුණා අනුහස්ට කරදරයක් වෙයි කියලා.
ඕන දෙයක් වෙච්ච දෙන් මම්මගේ අයියට මොකුත් වෙන්න දෙන්නේ නැහැ. සිහිනි එහෙම හිතුවා. ඉස්කෝලේ ඇරිලා අනුහස්ගේ බයික් එක ළඟට එද්දිත් සිහිනි හිටියේ මේ ලෝකෙ නෙමෙයි. සිහිනි පාර පනින්න ගිහින් බයික් එකකටත් හැප්පෙන්න ගියා. වාසනාවට වගේ සිහිනිට මොකුත් උනේ නැහැ. සිහිනි මොකද මේ? මොන ලෝකෙද තමසේ ඉන්නේ? නෑ අයියා මුකුත් නැහැ. මුකුත් නෑ තමයි. බලනවා. තා පොඩෙන් තමසර බයික් එකට හැප්පෙනවනේ. අනුහස් සිහිනිට බැන්නා. සිහිනි මුකුත්ම කිව්වේ නැහැ. සිහිනිට තමන්ගේ හිතේ තියෙන දේ අනුහස්ට කොහොමද කියන්නේ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. අයියේ. ඇයි? දැන් ඒ පාර මොකද? අපි අද වෙන පාරකින් ගෙදර යමුකෝ. ඒ මොකටද අපි වෙන පාරකින් යන්නේ? වෙනදට යන පාරෙන් ගියාම අපිට ළඟයි මැට්ටියේ. පිස්සු නොකිය නගිනවා. අනුහස් සිහිනි කියන දේ ගණන් ගන්න නැතුව එහෙම කිව්වා. අනේ වෙන පාරකින් යමුකෝ අදට විතරක්. විකාර නොකිය නගිනවා සිහිනි බයික් එකට. තමුසිව දාලා මට ලෙක්චර් එකකට යන්නත් තියෙනවා. අනුහස් සැරෙන් එහෙම කියපු නිසා සිහිනි බයික් එකට නැග්ගා. හිතට දැනෙන අමුතුම බය නිසාම සිහිනි අනුහස්ගේ ඉන වටේට දෑත් යවලා අනුහස්ගේ පිටට මූණ තද කරගත්තා. අනුහස්ව ගැස්සිලා ගියා. සිහිනි අද වෙනදට වඩා ගොඩක් වෙනස් කියලා අනුහස්ට තේරුණා. ඒ නිසා අනුහස් ටික දුරක් ගිහිල්ලා බයික් එක නැවැත්තුවා. සිහිනි මට ඇත්ත කියන්න. මොකද්ද ප්‍රශ්නේ? අයියේ එයාලා ඉන්නවා. එයාලා ඔයාට ගහන්න බලන් ඉන්නේ. ගහන්න බලන් ඉන්නේ? කවුද? කාටද ගහන්න බලන් ඉන්නේ? අනුහස් එහෙම ඇහුවට සිහිනි උත්තර දුන්නේ නැහැ. මට දැන්නේ තේරුනේ තමුසේ මෙච්චර බය වෙලා ඉන්නේ කියලා. කවුද මට ගහන්න බලාගෙන ඉන්නේ? අර අරුද? තමුසේගේ මහ ලොකු යාළුවා? ඌක කොහොමත් අද මගෙන් සුපිරි කෑමක් කන්නයි යන්නේ. කී දෙනෙක් ආවත් දෙනවද කෙලවිලා යන්නම. අනුහස් කේන්තියෙන් එහෙම කිව්වා. අනේ සුදු අයියේ තරහ ගන්න එපා. මං ඒ නිසා තමයි කිව්වා අපි වෙන පාරකින් යමු කියලා. අනේ අයියා අපි රණ්ඩු වලට පැටලෙන්න ඕනේ නෑනේ. අපි අනිත් පාරෙන් යමුකෝ. නෑ. තමුසිතුවේ මම මොකෙක් කියලාද සිහිනි? උම්මට ගහන්න බලන් ඉද්දි පැනලා යන්න මම මොකෙක් කියලාද තමුසේ හිතුවේ? හරි යමන්කෝ. අනුහස් එහෙම කියලා කේන්තියෙන් බයික් එක ස්ටාර්ට් කරගත්තා. සිහිනි බය වෙලා බලාගෙන හිටියේ අනුහස් මොනවා කරයිද කියලා කෙල්ලටවත් හිතාගන්න බැරි වුණ නිසායි. ඒත් අනුහස් වෙන අතුරු පාරකින් හැරිලා සිහිනිව ගෙදරට දාලා ආපහු ආවේ සිහිනි යන්න එපා කියද්දී. උඹලා බලන් ඉන්නේ මට ගහන්නනේ. හරි හැප්පිලා බලමුකෝ. අනුහස් එහෙම හිතුවා. අනුහස් සිහිනිගෙන් ඔක්කොම විස්තර ටික අහගෙනයි ආවේ. බයික් එක වේගෙන් පාළු ගේ ගාව තිබුණ වංගුවෙන් හරවනවත් එක්කම "ඒයි නවත්තපන්. නතර කරපන්." එහෙම කියාගෙන පාරට පැනපු පිරිමි ළමයි 4-5 දෙනෙක් අනුහස්ගේ බයික් එක හරස් කළා. සිහිනි බයෙන් වගේම දුකින් දොරකඩට වෙලා බලාගෙන හිටියේ අනුහස් ආපහු එනකන්. ඔයාව ගෙදරට දාලා අපේ පුතා කොහෙද ගියේ සිහිනි? නැන්දා එහෙම ඇහුවා. අනේ මන්ද නැන්දේ. අයියා කලබලෙන් එකපාරටම බයික් එක හරවගෙන ආපහු ගියානේ. සිහිනි හිටියේ හිත ඇතුලෙන් පිච්චි. අනුහස්ට මොකක් හරි කරදරයක් වෙයිද කියලා සිහිනි හිටියේ ගොඩක් බයෙන්. ඉතින් යාළුවනේ නපුරු මස්සිනා කතාවේ 4 වෙනි කොටස කියවලා ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා.
නපුරු මසිනා පහ කොටස ඊළඟ දවසේදී අරගෙන එන්නම්.